අයිබෝවන් තාක්ෂණික ලෝකයේ විප්ලවීය හැරොම් ලක්ෂය පසයට එකතුන් ගෙන යන තවත් අලුත් වීඩියෝ ගලකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කියන්න ඕනේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ගොඩක් අය අහනවා ෆෘට් ටෝල්කින් වීඩියෝ එක නැත්නම් පළතුරු කතා කරන වීඩියෝ එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් ඒක හදාගන්න ඉතින් තමයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් මුල සිට සරලව මම කියලා දෙනවා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මේක කොහොමද හදාගන්න කියලා. මෙතෙන්දී ඔයාලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් අපේ WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඉතින් ඒ හරහා අපිව සම්බන්ධ කරගෙන ඔයාලගේ තියෙන ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. ඉතින් මේ වගේම කියනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම පහළ description එකේ මේ විදිහට text prompt එකක් දාලා තියෙනවා. දාලා link එකක්. ඉතින් ඔයාලා ඒ link එකෙන් මේක download කරගන්න. ඉතින් ඒක download කරගත්තට පස්සේ ඔයාලට ඔයාලගේ හිතේ තියෙන කතන්දරය මේකට type කරගන්න. මොකක් හරි ඔයාලගේ අදහසක් ඇතිනේ හිතේ. ඔයාලා ඒක type කරගන්න. ඉතින් මම මෙතනින් ගහනවා apple සහ strawberry වෙරළක ඇවිදිනවා වගේ එකක් හදා ගන්න ඕන කියලා ගහන්න. එහෙම ගෙවුවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේක ගහලා හදා ගන්න ඕන text prompt එක විතරක් කියලා මේ විදිහට ගහන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ලස්සනට අපිට හදලා දෙනවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඔයාලා ගහන්න මෙතන අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන Gemini කියලා ඔයාලා දන්නේ නැති Gemini app එක හරහා තමයි අපි මේක image එක generate කරගන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක මේ විදිහට copy කරලා මෙන්න මෙතනින් Gemini එකට paste කරගන්න පුළුවන්. ඉතින් ඒ Gemini එකට paste කරගත්තට පස්සේ තප්පර කීපයක් ගත වෙලා ඔයාලගේ photos එක මේ විදිහට generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ බය වෙන්න එපා. මේක ඉතා පහසෙන් ඔයාලට හදා ගන්න පුළුවන්. ඔයාලගේ හිතේ තියෙන ඕනම කතන්දරයක් use කරලා උදාහරණයක් විදිහට ඔයාගේ හිතේ ඇති මෙහෙම තිබ්බනම් හොඳයි, මේක මේ විදිහට වුණා නම් හොඳයි කියලා ඒ ඕනම අදහසක් ඔයාලට ඉංග්‍රීසි වලින් උනා ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඉංග්‍රීසි දන්නේ නැත්නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම සිංහලෙන් මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට ඔයාලට ගහන්න තියෙන්නේ මේක වෙරළක ඇවිදිනවා වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මුල්ම ඔයාලට වීඩියෝ එක ඉස්සරහා අපි පළවෙනියටම දැම්මා. මම අර ඉස්සරහා නිකන් හිටගෙන ඉන්නා වගේ තමයි පරිසරයක තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ගහන්න ඒ දෙන්න පාක් එකක ඉන්නවා වගේ එකක් හදන්න ඕන prompt එක දෙන්න කියලා. පාක් එකක හිටගෙන කියලා අපි මෙතන ගහමු. හරි. ඉතින් ඒ විදිහට එහෙම ගහුවට පස්සේ අපේ text prompt එක ටිකක් වෙලා ගිහලා generate වුණා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා නැවතත් මේ prompt එක මෙතනින් copy කරලා නැවතත් Gemini එකට මේ විදිහට ඔයාලට paste කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ එකකට එකක් වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් හරිද මෙන්න මේ text prompt එක ඉස්සෙල්ලා එක උඩ click කරලා Gemini එකට යන්න. Gemini එකේ උඩ ෆොටෝ එකට ගිහලා copy image දෙන්න. copy image දීලා මෙන්න මෙතනින් මේක දීලා මේ ෆොටෝ එකේ ඉන්න දෙන්න ඇඳුම් එහෙම ඒ විදිහටම යොදාගෙන උදෑසනක පාක් එකක ඉන්නවා වගේ text prompt එකක් දෙන්න කියලා ඔයාලා දාන්න. ඉතින් මේ විදිහට ගහන්න පුළුවන් ඔයාලට. ගොඩක් දුරට AI එකෙන් ඩිටෙක්ට් කරගන්න විදිහ වෙනස් වෙනවා. එතකොට character එක වෙනස් වෙනවා. ඒතර අපිට AI වීඩියෝ ජෙනරේට් කරද්දී අපහසුතාවයකට ලක් වෙන්න පුළුවන්. මොකද පළවෙනි සීන්ස් එකේ වෙන character එකක් දෙවෙනි සීන් එකේ වෙන character එකක් ඉන්න ඉතින් ඔයාලා දැකලත් ඇති. ඉතින් ඒ නිසා මම මෙතනින් අර කලින් image එක දීලා නැවතත් අපේ prompt එක ජෙනරේට් කරගෙන නැවතත් මම මේ විදිහට Gemini එකට paste කරගන්නවා. හරි. ඉතින් මෙතනින් copy දීලා මෙන්න මෙතනින් මේ විදිහට paste කරගෙන enter button එක උඩ click කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ image එකක් generate වෙනවා තප්පර කිහිපයක් ගත වෙලා. ඉතින් මේ විදිහට අපේ image දෙක generate වුණා. ඉතින් මේ විදිහට තමයි image දෙක generate කරගන්නේ. ඉතින් මම මේ image දෙකට වඩා මම කලින් generate කරගත්ත image දෙක මට හොඳයි කියලා හිතුණා. ඉතින් මම ඒ image දෙක මේ විදිහට open කරගන්නම්. ඉතින් මම මේ විදිහට image දෙකක් generate කරගත්තා. මම ඔයාලට ඒ image දෙක දැන් පෙන්නන්නම්. මම මේ image දෙක තමයි AI use කරලා generate කරගත්තේ. මෙන්න මේ image එක සහ ඔයාලට පේන ඇති මේ image එක සහ මෙන්න මේක තමයි generate කරගත්තේ. ඉතින් අපි දැන් බලමු මේ image දෙක කොහොමද AI වීඩියෝ එකක් බවට convert කරගන්නේ කියලා.
ඉතින් ඔයාලා ඊළඟට Google Flow එකට එන්න ඕනේ. මම links ඔක්කොම පහළ description එකේ දාලා තියන්න. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් පහළින් මේ විදිහට මෙතන බටන් එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා ඔයාලට Flow එක load වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඊළඟට එන්න පුළුවන් මෙන්න මෙතන new project කියලා තියෙනවා. new project කියනකොට ඔයා ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් එනවා start කියලා. මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලගේ start frame එක දෙන්න. ඊට පස්සේ end කියලා මෙතන තියෙනවා. ඒ end ක්ලික් කරලා ඔයාලගේ ඊළඟ frame එක කියන අර frame එකම ඔයාලට දෙන්න පුළුවන්. දීලා මම අර කියලා දෙමු විදිහට ඒ අදාළ text prompt එක ඔයාලා මෙතෙන්ද paste කරගන්න ඕනි. ඒ paste කරගත්ත පස්සේ මෙන්න මෙතන video කියන බටන් එක උඩ ක්ලික් කරලා මෙතනින් videos දෙන්න. ඊට පස්සේ මෙතනින් frames කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් 9/6 දෙන්න. මේ 9/6 දෙන්න මොකද ඔයාලා shorts video එකක් කරන නිසා ඔයාලට long video කරන 16/9 දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන x2 කියන එක දීලා VEO 3.1 past කියන එක දෙන්න පුළුවන්. ඒ දීලා ඔයාලට පුළුවන් මෙතනින් අදාළ text prompt එක send කරගන්න. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ වීඩියෝ එකක් ජෙනරේට් වුණා. මෙතන මෙන්න මේ 100% කම්ප්ලීට් වුණාට පස්සේ තමයි වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ. අපි දැන් මේක ප්ලේ කරලා බලමු. අද තමයි අපේ පළවෙනි හමු වීම. යමුද බීච් එකට? යමුද බීච් එකට? ඉතින් මම ඔයාලට කියලා දුන්නා ඒ විදිහට ඔයාලට ටෙක්ස්ට් ප්‍රොම්ප්ට් එක දුන්නාට පස්සේ මෙන්න මේ ආකාරයට ලස්සනට අපේ වීඩියෝස් දෙක ජෙනරේට් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අද තමයි අපේ පළවෙනි හමු වීම. යමුද බීච් එකට? යමුද බීච් එකට? හරි. ඉතින් ඔයාලට මම මෙතනදී කිව්වා start සහ end කියන දෙකම දීලා ස්ක්‍රිප්ට් එක දුන්නොත් A to Z ඒ කියන්නේ වීඩියෝ එකේ මුල ඉඳන් අවසාන වෙනකන් වීඩියෝ එක එකටම ජෙනරේට් වෙනවා. ඔයාලා මේ start කියන එකටයි end කියන එකටයි එකම ෆ්‍රේම් එක දුන්නොත්. හරි. ඉතින් ඊළඟට අපේ දෙවෙනි ෆ්‍රේම් එකේ මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපේ full වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. යම්ද බීච් එකට? තමයි අපි හරි. ඉතින් ඊළඟට ඔයාලා කරන්න තියෙනවා ඔයාලා එන්න නැවතත් ඔයාලගේ ChatGPT එකට ChatGPT ඇවිල්ලා ඔයාලට ඊළඟ ස්ටෙප් එක මම කියලා දෙන්නම් කොහොමද හරියටම කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එක විදියට next to see beach walk morning beautiful text prompt කියලා. එහෙම ඔයාලා ඉංග්‍රීසි වලට ගහන්න අපහසු නම් ඔයාලට සිංහලෙන් ගහ ගන්න පුළුවන් beach එකේ ඇවිදිනවා අපිට text prompt එකක් හදලා දෙන්න කියලා. ඉතින් මම මෙතනදී සිංහලෙන්ම ගහන්නම් ඔයාලට එතකොට ලේසිනේ. ඊළඟ ස්ටෙප් එකේ මේ දෙන්නා ඇවිදිනවා හදන්න prompt එක දෙන්න. හරි. එහෙම ගියවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මේ ටික ජෙනරේට් වෙනවා ඉමේජ් එක. හරි. ඊට පස්සේ ඔයාලට ගහන්න මට මේක ඕනේ මේකේ ෆොටෝ එක Gemini එකෙන් හදාගන්න prompt එක දෙන්න කියලා ගහන්න. හරි. මේ වැරදුනාට කමක් නැහැ. යාලා හරියට නිවැරදිව හදලා බලලා මේ විදිහට prompt එක දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ගහගත්තා. ඊට පස්සේ මම නැවතත් Gemini එකට යනවා. ඉතින් මම මෙතනින් Gemini එකට යන්නම් මෙතනින්. හරි. ඊළඟට ඔයාලා පුළුවන් මේ විදිහට Gemini එකට ගිහිල්ලා ඔයාලගේ image එක generate කරගන්න. ඉතින් ඔයාලා පේන ඇති ලස්සනට අපි image එක ඊළඟ එකක් generate වුණා. අපි මේක මෙතනින් දැන් download කරගමු. හරි. ඒ විදිහට download කරගත්තා image එක. අපි නැවතත් flow එකට යනවා. flow එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අලුත් project එකක් open කරගන්න. create with flow කියන බටන් එක උඩ click කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් new project එක උඩ click කරගන්න. එහෙනම් new project එක click කරගත්තට පස්සේ ඔයාලා පුළුවන් start එකෙත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම කලින් frame එකම මුල් frame එක තෝරලා end එකෙත් ඒ frame එකම තෝරන්න. end එකෙත් ඔයාලා පුළුවන් ඒ frame එකම තෝරලා අදාළ text prompt එක මෙතෙන්ට ලබා දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් මේ ටික copy කරගන්න ChatGPT එකෙන් අරන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන paste කරගන්න. මේ emoji දෙක ඔයාලා අයින් කරගන්න. එහෙම අයින් කරගෙන ඔයාලට පුළුවන් මෙතන video settings ටිකත් මම ඉස්සලා කියලා දුන්න ආකාරයටම හදාගෙන මෙන්න මෙතනින් arrow එක click කරගන්න. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා අපේ මේ frame එකත් load වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඊළඟට ඔයාලට බලන්න පුළුවන් අපේ videos එක generate කරන මේ විදිහට අපි දැන් play කරලා බලමු. මෙහෙම ඔයා එක්ක ඇවිදින්න ලැබෙන එක මට හීනයක් වගේ. මටත් අද දවස ගොඩක් ස්පෙෂල්. මෙහෙම ඔයා එක්ක ඇවිදින්න ලැබෙන. හරි. ඉතින් අපේ images දෙක ගැන කතා කරොත් images දෙක ලස්සනට generate වුණා. ඒ වගේම තමයි animation video එකත් ලස්සනට generate වුණා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අර වෙරළේ රළ එන ශබ්දේ පවා ඉතාමත් in details විදිහට අපිට ලස්සනට capture වෙලා තියෙනවා මේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ. ඔයා එක්ක ඇවිදින්න ලැබෙන එක මට හීනයක්. නිකන් වෙරළට රැල්ල එන ශබ්දේ පවා නිකන් quality එකටම හැනවා. ඉතින් මේ විදිහට තමයි අපේ මුලින්ම videos දෙක generate කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට video එකට click කරගන්න. click කරගත්තට පස්සේ
ඔයාලට මෙන්න මෙතනින් download icon එකක් තියෙනවා. ආයේ download icon එකට ක්ලික් කරගත්තට පස්සේ මෙතනදී ඔයාලට free version එකෙන් download කරගන්න පුළුවන් pixel 720 දක්වා පමණයි. 270 සහ 720. ඉතින් ඔයාලට 4K resolution එකෙන් සහ full HD අපි කියන්නේ 1080 කියලා ඒ resolution එක download කරගන්න ඕන. ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලගේ plan එක update කරගන්න. ඒ කියන්නේ ඔයාලට fee එකක් ගෙවලා ඔයාලගේ මේ plan එක buy කරලා මෙතනදී 4K video දක්වා ඔයාලගේ videos generate කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනට ඒක කරන්න ඕනේ නැහැ. මොකද මෙතනදී ලැබෙන credit ප්‍රමාණය daily refill වෙනවා. ඒ කියන්නේ ඉවර වෙන්නේ නැහැ. price 24 නැවත fill වෙනවා. ඒ නිසා ඔයාලට ඊට පහසුවෙන්ම මේ videos generate කරන්න පුළුවන්. ඉතින් මම ගොඩක් දුරට ඔයාලට recommend කරන්නේ මේකට background music මොකුත් දාන්නේ නැතුව ඔයාලට Facebook වගේ දාලා ගොඩක් ඉක්මනින් monetize කරන්න පුළුවන් page එකක් හදාගෙන. ඉතින් මම අනිවාර්යයෙන්ම මේ video series එකත් ගේන්න ඔයාලට ඒක ගැන ඕනනම් මොනවා හරි දැනගන්න පහලින් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. හරි. ඉතින් අපි දැන් කතා කරමු මේ videos කොහොමද export කරගන්න කියලා. ඉතින් මෙතනදී මම video එක දික් වෙන නිසා scenes දෙකයි කියලා දුන්නේ. ඉතින් මීට වඩා ඕනම scenes ප්‍රමාණයක් ඔයාලට හදා ගන්න පුළුවන් මම ඒ කියලා දීපු ආකාරයෙන්ම. හරි. ඊට පස්සේ මම මෙතනින් 720 කියන එක ක්ලික් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට අපේ වීඩියෝ එක ජෙනරේට් වුණා. අපි කලින් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගමු. අද තමයි අපේ පළවෙනි හම්බුවේ. යමුද බීච් එකට? හරි. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරලා නැවතත් ඉස්සලා වගේම මේ වීඩියෝස් දෙක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඊට පස්සේ මම මෙතනින් Wondershare අපේ වීඩියෝ එඩිට් ඇප් එකට දාගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ Wondershare එක නම් මම ගෙවලා අරන් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් ඊට අමතරව CapCut වගේ software තියෙනවා ඔයාලට free ගන්න පුළුවන්. ඊට අමතරව free video editor වගේ software use කරලා ඔයාලට මේක පහසුවෙන්ම කරගන්න පුළුවන්. DaVinci Resolve වගේ software එකක් තියෙනවා PC එකට ගොඩක් අය දන්නවා. ඉතින් ඒ software එක උනත් use කරලා ඔයාලට මෙතනදී පහසුවෙන්ම වීඩියෝ එක generate කරගන්න පුළුවන්. හරි. මම මෙතන new project ගිහිල්ලා 9:6 කියන එක දෙනවා Wondershare එකේ. ඉතින් ඔයාලගේ වීඩියෝ software එකෙත් edit කරන මේ විදිහටම තමයි තියෙන්නේ. පොඩ්ඩක් අර තියෙන තැන වෙනස්. නමුත් මේ ආකාරයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. 9:6 දීලා import button එක උඩ click කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට scenes දෙක අපේ දෙනවා. දීලා ඔයාලට මෙන්න මෙතනින් මේ විදිහට drag and drop කරගන්න. ඒ කියන්නේ ඇදලා දාන්න තමයි තියෙන්නේ ඔයාලගේ playback layer එකට. ඒ playback layer එකට දාවට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න මෙතනින් මෙන්න මේ විදිහට අපේ videos දෙක combine වෙලා තියෙනවා. අද තමයි අපේ පළවෙනි හම්බුවේ. යමුද බීච් එකට? මෙහෙම ඔයා එක්ක ඇවිදින්න ලැබෙන එක මට දීනයක් වගේ. මටත් අද දවස ගොඩක් ස්පෙෂල්. හරි. ඉතින් මෙතනදී ඔයාලට දැනෙන්නේ නැති නිකන් එකපාරම කඩාපාත් වෙන වගේ කේස් එකක් තියෙන්නේ. එතකොට ඒක අර ඇනිමේෂන් එකක් එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේෂන් එකක් නැති හින්දා තමයි එහෙම වෙන්නේ. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට sample translation එකක්, ඒ කියන්නේ පොඩි ඇනිමේෂන් එකක් ඇඩ් කරගන්න. එතකොට ඔයාලට පේනවා මේ. හරි. එකපාරම අර ඇනිමේෂන් එක ටග්ගල වෙනස් වෙනට වඩා පොඩි ඇනිමේෂන් එකක් එක්ක වෙනස් වෙද්දී ඒක අර ෆීල් එක ගොඩක් ලස්සනට වෙනස් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් export දීලා මේ වීඩියෝ එක save කරලා ඔයාලගේ Facebook page වලට වගේ දාලා monetize කරලා ඉතා ලේසියෙන්ම මුදල් earn කරන්න. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපේ WhatsApp group එකක් පහළ දාලා තියෙනවා. ඉතින් ඒ WhatsApp group එකට join වුණොත් ඔයාලට මේ videos හදන විදිය සහ ඔයාලට A to Z Facebook එකෙන් මේ videos AI videos generate කරලා මුදල් උපයන විදිය මම කියලා දෙනවා. ඉතින් පහළ number එක තියෙනවා. ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් message එකක් දාන්න WhatsApp එකෙන්. ඉතින් එහෙනම් මේ video එකෙන් ඉල්ලන මේ වගේ තවත් වර්ණ වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මේ තාක්ෂණික ලෝකයේ විප්ලවය හැරවුම් ලක්ෂය පස්සියට කියුරික් නාලිකාවෙන් තවත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ අනාගතයක් ජය වේවා. මම පස්සියටෙක්.